හැමදාම මම ඔයාලට අලුත් දෙයක් කියා දෙනවනේ. බලමු අද මම මොකද්ද ඔයගොල්ලොත් එක්ක කරන්න යන්නේ කියලා. මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ මෙන්න මේ ලස්සන බෑග් එක කරගන්න හැටි. මම මේ බෑග් එකේ බේස් එකට අද යොදාගන්නේ මෙන්න මේ ලෙදර් බොටම් එක. ඒක මම ගත්ත එක අඟල් 10ක් දිගයි. ඒ වගේම අඟල් 4.5 කාලක් විතර වෙන්න වගේ පල්ල තියෙන්නේ. සෙන්ටිමීටර්ස් වලින් නම් සෙන්ටිමීටර්ස් 12.5යි සෙන්ටිමීටර් 25යි. ඊට පස්සේ මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ මැක්‍රම් යාන් එක. ඒකට ගන්න ඔයගලන්ට ඕන කැමති නූලක් ගත්ත හැකි ටී-ෂර්ට් යාන් එක ඕන ටී-ෂර්ට් යාන් මේ තමන් කැමති එකක් ගන්න පුළුවන්. මම මේකේ මුලින්ම අඟල් මේ නූලේ අඟල් 15ක විතර කොටසක් ඉස්සලාම අයින් කරගන්නවා. කියන්නේ මෙච්චරක් විතර වගේ අයින් කරලා මෙතන ඉඳන් තමයි පටන් ගන්න. මෙන්න මේ කැල අයින් කරලා මේ තමයි මගේ බෝල් යාන් බෝලි තියෙන එක. මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ. මම මේ පළවෙනියම මෙන්න මේ එජ් එකේ තියෙන තුන අයින් කරලා මෙන්න මෙතන ඉඳන් තමයි ස්ටාර්ට් කරන්නේ. මේක තමයි මගේ යටිපතුලේ එළිය පැත්ත. මේක තමයි ඇතුල් පැත්ත. මම මේකට ගිහිල්ලා මෙහෙම කරලා මේක ඇදලා අරගන්නවා. ඊට පස්සේ මම මගේ කොට පැත්ත මෙහෙම තියලා මම මේ මගේ බෝලේ යාන් බෝලේකින් තමයි මේක මෙහෙම කරගෙන යන්නේ. මේක දැන් මේකට යනවා. මේකෙන් අදිනවා. පස්සේ මේකට යනවා. මෙන්න මෙහෙම චේන් දාගෙන යනවා මේක වටේට. මම බෑග් එකේ මේ අන්තිම ලූප් එකටම නිකන් ආවා. මේ දැන් තියෙන තව එකයි තියෙන්නේ. දැන් මම මේ එකේ කරනකොට මේ දැන් අපි ගත්ත මේ කපාගත්ත කොට නූල තියෙන ඒක අරගෙන ඒක තමයි දැන් මේක ඇතුළට දාලා මේ කපාගත්ත ෂෝට් නූල සෙන්ටිමීටර් අඟල් 15 නූල ඒකේ තමයි මේක මැද්දෙන් ඔහම ඇදලා ගන්නෙ. ඒක මම මෙහෙම සම්පූර්ණයෙන්ම ඒ නූල ඇදලා ගන්නවා මෙන්න මේ විදිහට. ඇදලා අරගෙන දැන් මම ඒක කරන්නේ මෙන්න මේක මෙන්න මෙතනින් මම දැන් පොඩ්ඩක් පොඩි එකක් ගන්නවා මේ 4.5 එකක්. මොකද දැන් මම ඊළඟ කරන්න යන එකට මේ නූල through යන්න ඕනේ ඒකින්ද. දැන් මම මේක මොකලා අරගෙන ඊට පස්සේ මෙන්න මේක මැද්දෙන් ආයි මේ නූල ඇදලා ගන්නවා ඇතුළට. දැන් ගොඩක් පේනවනේ දෙක පේන්නේ නැහැ නේ. ඒක එහෙම අදලා ගත්තා කියලා. දැන් ඔන්න මේක තියෙන්නේ මේ විදිහට. අපි මේක දැන් හයිඩ් කරන්නේ නැහැ. දැන් අපි ඊළඟ එක කරන්න යද්දී මම ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මේ අයිනේ වට පැත්තෙන් දාගමුකෝ. මේ අයිනේ වට මෙන්න මෙතනදී චේන් දෙකක් දානවා. මෙන්න මේ වගේ දෙකයි මේ අයිනටත් දෙකයි මේ අයිනටත් දෙකයි. මේ මේජර්ස් වලට මේ තුනට කියන්නේ. ඔයගොල්ලෝ මම කරගෙන යනකොට තේරෙයි. මෙන්න මේවට තුනයි. මෙතනත් 1 2 3 මේ තුනටත් තුනක් දාන්නේ. මෙතන 3යි 1යි මම මේ ලකුණු කරගත්තාම ලේසි. එතකොට පැටලෙන්නේ නැහැ ඔයගොල්ලන්ට කරගෙන යද්දී. තුනයි. ඊට පස්සේ මේකෙදි දැන් අපි මෙතන තුනනේ. මෙතනදී එකයි කරන්නේ. ආයි මෙතනදී දෙකයි. එකක් කර එකක්. මෙතන එකයි මෙතන දෙකක් ගන්නවා සිංගල් ක්‍රොෂේ. මේවා එකයි මේවා දෙකයි. මේ විදිහට සිංගල් ක්‍රොෂේස් එකක් කර එකක්. එතකොට මේක ඇකිලෙන්නේ මොනවත් නැහැ. මෙහෙම එකක් කර එකක් එකයි දෙකයි. ඒ විදිහට තමයි යන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා.
දැන් මම මේක කරන්න යන්නේ මගේ 4.5 mm ක්‍රිෂේ හුක් එක. මොකද මට මේක ඇතුළට යන්න ඕනේ මේ හෝල් එක ඇතුලෙන්. දැන් මගේ මේක මෙතනින් මෙහෙම තියෙන්නේ ඇරලා මම මේකෙන් ගන්නවා. දාලා මගේ මේ බෝල් යාන් බෝල් එකේ තියෙන ඒවා මේක නෙමෙයි. මේකෙන් ගන්නවා. අද මේ ගන්නකොට මෙන්න මේ මැදට මෙන්න මේ දෙක අතරින් ගන්න ඕනේ. මෙහෙම දෙක අතරින් අරගෙන දානවා අපි සිංගල් ක්‍රොෂේ එකක් අපි නෝමලි කරනවා වගේ. ඊට පස්සේ දෙවෙනි එකට යනකොට මේ අතරින් ගන්නේ මේ අතරින් ගිහිල්ලා මේකෙදි දෙකක් ගන්නවා එකම තැනින්. කයි පි කයි තව එකක් ගන්නවා එතනින්ම දෙකයි ඊට පස්සේ ඊළඟ එකට යනවා එකයි එතනදී එකයි ඊළඟ එකට යනවා දෙකයි එකයි දෙකයි මේකයි මැද්දෙන් නෙමෙයි මෙන්න මැද්දෙන් ගන්න බලන්න හැමතිස්සේ දෙකයි මේ විදිහට මේකෙන් එකයි දෙකයි මේක ඇතුලේ එහෙම මෙතනට වෙනකන් යනවා මෙතනදී පෙන්නන්නම් ආයි මේ බලන්න දැන් මම මේම කරගෙන ගියා 1 2 1 2 1 2 මේ විදිහට කරගෙන ගියා. ඔයාලට පේනවා ඇති මෙතන මේ බලන්න වැරද්දක් වෙලා තියෙනවා කියලා. මෙතන. එතකොට අපි ආයි බලන්න මේව කරන්න ඉස්සෙල්ලා එතකොට බලන්න දැන් මේක වැරද්දක් වෙලා තියෙනවා. එතන 1 2 දාන්න ඉස්සෙල්ලා මේ බලන්න. මේ කරලා මේ ගාන්ට ඇදලා මෙන්න මෙහෙම ඇදලා අරගෙන ඒකයි ඒ වෙලා තියෙන වැරද්ද. දැක්කද? දැන් හරි ගියානේ. මේ විදිහට මෙතන තව එකයි ඊළඟ එකේ ආයි දෙකක්. දෙකයි දැන් පේනවනේ මෙන්න මේ විදිහට ලස්සට එන්න ඕනි ඉස්සෙල්ලා එක ඔයගොල්ලන්ට දකින්න නැති sorry ඉස්සෙල්ලා එක ඔයගොල්ලන්ට දකින්න නැති නිකන් මේ හරි දැන් මම මෙතන පෙන්නන මෙතන මේ අන්තිම කෙලවරේ තුනනේ මෙතනට මේ දෙක එන්න ඕනේ අන්තිම කියන්නේ හැරෙන තැන. ඒකට මම ඒකත් කරන්නේ අර විදිහටම විදිහට එකයි තව එකක් එතනින් යනවා. ඒ තුනේදී එක ළඟ මම මෙතන මේක ඇදුණා. මේක ඇදිලා වැඩි හින්දා මම ආයි එක පොඩියට අරගෙන දැන් ඊළඟ එකට යනවා. එකයි තව එකක් ගන්නවා එකකින්. ඊපස්සේ මෙතනත් දෙකක් ගන්න ඕනේ. මේ අන්තිම කෙලවරේ නැමෙන ලූප් තුන තමයි එහෙම ගන්න ඕනේ.
ඊට පස්සේ දැන් මේ නවතුන මේ විදිහට නැවිත් තියෙන්නේ. මේකට පේනවා ඇති ලස්සනට ඇවිත් තියෙනවා ඒක. ඊට පස්සේ ආයි මෙතනදී 1යි ආයි 2යි. දැන් හැබැයි මෙතනදී ආයි මෙතන මේකේ මෙතන 1යි මේකේ 2යි ආයි මෙතනට එනකොට ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් මේකේ 2යි මේකේ 2යි මේකේ 2යි. ඊට පස්සේ ආයි 1යි 2යි හිම ගිහින් මේ නැවෙන තුනේදී තමයි තුන දාන්නේ මේ සහ මැද්දේදී. මේ විදිහට මේ වටේටම ගිහිල්ලා මෙතනට වෙනකන් මේ කරලා වුණාන් පස්සේ මම පෙන්නන්නම්. ඉතින් කෙලවරට ආවා. දැන් මෙතනින් මෙහෙම කරලා අපි වැඩ කරන බෝල් යාන් බෝලින් නෙමෙයි මෙහෙම ඇදලා ගන්නෙ මම ඒක. මේ අපි කපපු අඟල් මේ 15 මේ නූල තියෙන ඒක මෙහෙම ඇදලා අරගන්න සම්පූර්ණයෙන්ම එළියට. මෙන්න මෙහෙම ඇදලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක තියෙනවනේ අපි මෙන්න මේක අස්සෙන් ආයේ නූල මෙහෙම කරලා ඒකනුත් ඇදලා ගන්නවා. ඊට පස්සේ ඒ ඇදලා අරගෙන මෙන්න මේ මැදින් මේ චේන් එක මැදින් ආයේ මෙහෙම කරලා මේක ඇදලා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇතිනේ කෙලවරේ ඔයගොල්ලන්ට පේනවා ඇති කෙලවරේ එහෙම ජොයින්ට් එකක් පේන්නේ නැහැ. මේකෙන් ඇදලා ගත්තේ. ඊට පස්සේ අපි ඒක එහෙමම තියවිද්දී දැන් අපේ නූල ආය අරගෙන මෙතනින් මේක පහළට තියවිද්දී අපේ නූල ආය අරගෙන මම මෙතන ඉඳන් දාගෙන යනවා. මේ තාම අපි බේස් එක වැඩ කරන මේකේ කළා අරගෙන මම මෙතන ඉඳන් ස්ලිප් ස්ටිච් පේලියක් මේක වටේට යනවා. මෙහෙම මම මේ ස්ලිප් ස්ටිච් එක යන්න ඉස්සෙල්ලා මම මේක වැඩ කරන්නේ මේකේ මෙන්න මේ 8 mm මේ හුක් එකෙන් තමයි මම මේක වැඩ කරන්න හිතාගෙන ඉන්නේ මේ ඉතුරු මගේ පැටර්න් එක. ඒ නිසා මම මගේ මේ 8 needle එක අරගෙන ඒකෙන් තමයි මම මෙතන ස්ලිප් ස්ටිච් එක දාගන්නේ. මෙහෙම ස්ලිප් ස්ටිච් දාගෙන වටේට යන්න. දැන් මේක චුට්ටක් අමාරුයි මම මේ වෙනස්නේ නීඩල් එක. ඒ නිසා චුට්ටක් අමාරුයි. නමුත් මේක ඔන්නෝම වටේට මේ විදිහට එන්නේ. වටේට මේක වටේට ඔහම දාගෙන යන්න. මේක දැන් මෙතන අන්තිම චේන් එක තියෙන්නේ. මේ මෙතෙන් ඉඳන් මම පටන් ගත්තේ. පැහැදිලි පේනවද මතන්නේ. මෙතන ඉඳන් පටන් ගත්තේ. මේ අන්තිම චේන් එකට ඇවිත් තියෙන්නේ. දැන් මම අන්තිම චේන් එකට ගිහිල්ලා මම මේක මගේ හුක් එක දාලා මම දැන් මේ හුක් එක දාලා මේකෙන් නෙමෙයි මගේ මේ තියෙන්නේ සෙන්ටිමීටර් අඟල් 15 ගත්ත එක ඒකේ මේ ඉතුරු එකකින් මෙහෙම කරලා මේක ඇදලා ගන්නවා. ඇදලා සම්පූර්ණයෙන්ම එළියට ගන්න එක. ඊට පස්සේ බලන්න පේනවා ඇති මෙහෙම තමයි. ඒක දැන් තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ ඒක මෙන්න මේක අස්සෙන් දාලා මේක අස්සෙන් මෙහෙම කරලා ඇදලා අරගෙන ඉන්ටයි මෙන්න මේ ලූප් තුනම තියෙන්නේ මෙතනින්. ඒ තුنين මේ කියන්නේ මේ ඊළඟ එකේ මේ පස්ලෙහා එකේ මේ මැද මේ චේන් එක මැද ඒකෙන් මෙහෙම කරලා ඇදලා එළියට ගන්නවා. මෙහෙම කරලා එළියට ගන්නවා. එතකොට ඔයගලන්ට චේන් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් ඊළඟට මම දැන් මේකේ වැඩ කරන්න යන්නේ. දැන් පළවෙනි මේකේ දැන් V අකුරු ෂේප් එක මම පෙන්නන්නම් ඔයගලන්ට. මෙතන V අකුරු ෂේප් එක තියෙනවනේ මේ හැමතැනම මෙහෙම. ඒ V අකුරු ෂේප් එකේ මම මේ උඩ V අකුරෙන් මෙන්න මේ V අකුරු ෂේප් එකේ මේ උඩ V අකුරින් දැන් මගේ මේ වැඩ කරන නූලෙන් ගන්න. දැන් මම මේක අයින් කරනවා මගේ මේකෙන් වැඩ අරගෙන ඉවරයි මම ඒ කොටසෙන්.
දැන් පේනවා ඇති මෙතන V අකුරු තියෙනවා මෙතන මෙහෙම. ඒකේ මේ අපි පටන් ගන්නවා මෙන්න මෙතන. දැන් මෙතනදී අනිකෙක් කියන්න ඕනේ මේ දැන් අපි ඉන්ක්‍රීසර්ස් මොනවක්වත් කරන්නේ නැහැ. මම මේකේ මෙන්න මේ එක V අකුරකට යනවා. V අකුර එක කොටසකට ගිහිල්ලා එතන ඉඳන් මම දාගෙන යනවා. මේක ඇදලා අරගෙන මම දැන් ඊළඟ එකට ගිහිල්ලා V අකුරේ එළිය එක ගන්නෙ. සිංගල් ස්ටිචස් පේලියක් මෙහෙම වටේට දාගෙන යනවා. අඩු කරන්න වැඩි කරන්න මොනවත් කරන්නේ නැහැ. ඒ තියෙන ටික මේ යනකොට ඔයගොල්ලෝ කවුන්ට් කරගෙන යන්න කීය ස්ටිචස් තියෙනවද කියලා. ඊට පස්සේ තමයි මම පැටර්න් එක ස්ටාර්ට් කරන්නේ. මෙන්න මෙහෙම. ඒකේ ඔයගොල්ලෝ දන්නවනේ සිංගල් ස්ටිච් දාන හැටි. මේව සිංගල් ස්ටිච් ටික වටේටම දාගෙන ඉහි මෙතෙන්ට ආවම මම පෙන්නන්නම්. ඔයගොල්ලන්ට මේකේ වටේ කරගෙන ඉඳන් ඉවරයිනේ. මම දැන් කරන්න යන්නේ මේකේ බෑග් එකේ උඩ ටික කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ V shape එකයි තව මේ වගේ තුනක් තියෙනවා මේ එව්වා. මම දැන් මෙන්න මේ V shape එකේ තමයි වැඩ කරන්නේ. මෙන්න මේකේ වැඩ කරන්නේ නෑ. මේක තමයි මගේ එජ් එකේ ලස්සනට තියෙන එක. දැන් මම මෙතන ගන්න කොටත් මම ආයි දැන් මෙතන මගේ වැඩ කරන යාන් එක තියෙන්නේ. ඒ යාන් එක මම මෙතන මේ V shape එකෙන් තමයි එළියට ඇදලා ගන්නෙ. මේක අරගෙන ඊළඟ V shape එකට යනවා. මෙතන හැම දෙකෙන්ම අරගෙන සිංගල් ක්‍රොෂේ එකක් දානවා. විදිහට දානවා. ඊළඟට ඊළඟ එකට යනවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේස් දාගෙන යන්න වටේටම. ඔයගොල්ලන්ට ඕන මේක බුරුලට වගේත් කරන්න පුළුවන්. මම එච්චර ආසනේ බුරුලට කරන්න මට චුට්ටක් විතර ටයිට්ව තියෙන්න ඕනේ. හරි. දැන් මේ විදිහට කරගෙන ගියාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ එනවා. මෙතන මේ ලස්සන රිජ් එකකුත් හැදීගෙනවා. දැන් මෙහෙ වටේටම ගිහිල්ලා මෙතනට ආවම මම පෙන්නන්නම්. දැන් මම මේකේ අන්තිම තැනට ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අන්තිම ලූප් එක. පිළියෙතිනි. මම මේ අන්තිම ලූප් එකට ආවම පස්සේ එහෙම කරලා දාලා මගේ ඇදලා අරගන්නවා. දැන් මම මෙතන මෙහෙම යන්නේ නැහැ. මම මේක පොඩ්ඩක් ඇදලා අරගෙන මෙන්න මෙතන මුලම ලූප් එක තියෙන ඒකෙන් ගිහිල්ලා මෙන්න මේක ඇදලා ගන්නවා. මේ විදිහට. කරලා ඇදලා ගන්නවා. දැන් අපිට මේක පේන්නේ මේ විදිහට. ඊළඟට මම දැන් ඊළඟ එක ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ ලූප් එක මැද්දට ගිහිල්ලා මෙන්න මේක මැද්දට ගිහිල්ලා මෙන්න මේක ඇතුළට දාලා මෙහෙම කරලා මේකත් කොහොම කරලා ඇදලා අරගෙන ඊළඟ එක ස්ටාර්ට් කරන්නේ මෙහෙමයි අලුත් එකක් විදිහට. දැන් මම ඔයාලට ඉස්සර පෙන්නුවා මේක කොහොමද ගන්න කියලා. දැන් මගේ ඉවර වෙච්ච එකේ මම මෙහෙම ගත්තා. දැන් මම මෙතන ආයි පාරක් සිංගල් ක්‍රොෂේ පේලියක් තමයි දාගෙන යන්නේ. දැන් මම ඊළඟ එකට එනවා. මෙහෙම කරලා මේකේ සිංගල් ක්‍රොෂේ එකක් මෙහෙම කරලා ඊළඟ එකට එනවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ පේලිය තව දාගෙන ගිහිල්ලා තමයි මම මගේ මේ පැටර්න් එක පටන් ගන්නෙ. මේ විදිහට දාගෙන යන්න සිංගල් ක්‍රොෂේ පේලියක් වටේටම. මේකේ අඩු වැඩි කරන්නේ නැහැ. මේ විදිහටම වටේට සිංගල් ක්‍රොෂේ පේලියක් දාගෙන යන්න. ඊට පස්සේ මම මේකේ නූල චේන්ජ් කරනවා. දැන් මම මෙන්න මේ රතු පාට මැක්‍රම් යාන්නකින් තමයි ඉතුරු ටික වැඩ කරන්නේ. රතු පාට නෙමෙයි ඇත්තටම මේරුන් රස්ටි කලර් කියලා තියෙන්නේ. මෙරුන් කලර් වගේ එකක්. ඒකෙන් තමයි පටන් ගන්නෙ. ඒකේ සිංගල් ක්‍රොෂේ පේලි දෙක දාගෙන ගියා මේ පාටින්, ක්‍රීම් පාටින්. දැන් මම මේ රතු පාට නූල තමයි දාන්න යන්නේ. මම දැන් මේ අන්තිම එකට ඇවිල්ලා ඔයාලට පේනවා ඇති අන්තිම එකේදී මම මේ අන්තිම එක මෙතන මේක මම මේකට ඇවිල්ලා දාගත්තට මම ඒක ඉවර කරන්නේ නැහැ. මම මේ මගේ රතු පාට නූල අරගෙන රතුනේ මෙරුන් පාට. ඒකෙන් තමයි මේක ඉවර කරන්නේ. මේ විදිහට. එන්න මේ
මම මෙහෙමයි කරන්නේ මේක ඇතුලෙන් දාලා ගන්නවා. ඊට පස්සේ මගේ මේ හුක් එක ආයි මේකටම දාලා මේකත් එක්ක තමයි මම ඊළඟ එක ගොතන්න යන්නේ. මෙහෙම දැන් මේ විදිහට ඊළඟට මේ පළවෙනි මේ සිංගල් ක්‍රොෂේ එක ඊළඟට දෙවෙනි එකට යනවා. දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක මම මේකෙදි දාගෙන යන්නේ සිංගල් ක්‍රොෂේ ස්පේරි. ඔහොම දිගටම දාගෙන යනවා. මොකද මේ මම පැටර්න් එකක් කියලා මේ වෙනස් කරන්නේ මම මේ සිංගල් ක්‍රොෂේස්මයි දාගෙන යන්නේ මේ විදිහට. ගොඩක් ලේසි ඒක ලොකු දෙයක් නෙමෙයි සිංගල් ක්‍රොෂේස් ඔක්කොමලා දාන්නවනේ මේ විදිහට දිගටම දාගෙන යන්න මේ වටේටම. දාගෙන ඉතින් මෙතනට මම මාරු කරන හැටි පෙන්නන්නම් ඊට පස්සේ දිගටම කරගෙන. දැන් මම මෙතන අන්තිම තැනට ආවා. ඊට පස්සේ මම කරන්නේ මේ පොඩි එක ගත්ත මට ලේසි හින්දා මම මේකේ ඉස්සෙල්ලා එකේ මේ හුක් එකට යනවා මේ V shape එකට ගිහිල්ලා මෙන්න මේක මෙහෙම කරලා දාලා ඇදලා ගන්නවා මේ පැත්තේ. ඇදලා අරගෙන දැන් මෙතන අපි මේක දැන් භාගයෙන් තියෙන්නේ මෙතනින් තමයි අපි ඊළඟට ආයි පටන් ගන්නෙ. ඊළඟ එක මෙහෙම ගිහිල්ලා මේකත් මෙහෙම ඇතුළට දාලා දැන් මේ අපේ මේ රෙඩ් කලර් යාන් එක තියෙනවනේ. මේක කොට එක ගන්න එපා වැරදිලාවත් මෙහෙම කර මෙන්න මේකෙන් එළියට ගන්නවා. දැන් ආයිසරයක් ඔයගොල්ලෝ මේ විදිහටම කරගෙන යන්න ඊළඟ එකට යනවා ඩබල් ක්‍රොෂේ. මෙන්න සිංගල් ක්‍රොෂේ එක දානවා ඊළඟ එකට යනවා සිංගල් ක්‍රොෂේ එක. මේක ඔයගොල්ලන්ගේ කැමති ප්‍රමාණයක් ලොකුවට මේ උසට දාගන්න. මේ විදිහට. එහෙනම් මේක දිගටම මේ විදිහට මම මේ පෙන්නපු විදිහට මේ දිගටම මෙතනදි චේන්ජ් කරමින් මෙහෙම කරලා දිගටම මේ වටේට යන තමන් කැමති ප්‍රමාණය මට අවශ්‍ය කරන උසට ආවම මම පෙන්නන්න මම ආයිසරයක් මේකේ කලර් එක වෙනස් කරනවා මට ඕන ප්‍රමාණයට ආවට පස්සේ අඟල් කීපයක් මේකේ ඉතුරු ටික මම දෙවෙනි කොටසෙන් පෙන්නන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. බයි බයි.